자, 여러분, 안녕하세요. ආයුබෝවන් දරුවනේ. පුතේ, අද අපි කතා කරන්නේ 12 ශ්‍රේණියේ 10 වෙනි පාඩමේ සඳහන් වන මුන්හා පාඩ ටික අපිට තියෙන්නේ. හාංගුගේ ජොම්ලේ තොන්හා. හාංගුගේ ජොම්ලේ තොන්හා කියන්නේ මොනවටද? කොරියාවේ සාම්ප්‍රදායික ජනකතා. ඉතින් 13ක් තියෙනවා දරුවනේ කතා දෙකක්ම. ඉතින් ඔයාලා දන්නේ නැති ජොල්මොචිනන් සෙම්මුල් සහ මන්යොන් සෝජ කියලා. ඒතර 12 වසරේ තියෙන හරිම ලේසි කතාවක් තමයි මෙන්න මේ සෝගාත්වෙන් ගේරම් පෙන්නි. දැන් මොකද්ද මේකේ මීනින් එක? සෝ කියන්නේ දරුවනේ ගවයට. ඒතර තෙදා කියන්නේ වෙනවා බවට පත් වෙනවා. ඒතර මේ මොකද්ද කියන්නේ? සෝගාත්වෙන් ගවයෙක් බවට පත් උන ගේරම් පෙන්නි. ගේරදා කියන්නේ කම්මැලි. ඒතර ගේරම් පෙන්නි කියන්නේ කම්මැලිය. එහෙනම් මොකද්ද මේ කියන්නේ? ගවයෙක් බවට පත් වෙච්ච කම්මැලිය. හරි අපි එහෙනම් දැන් බලමු ගමේ මම මෙතන මේ පළවෙනි කොටස ඔයාලට අද මේ විදිහට අරගෙන ආවා බලමු මේකේ මීනින් මොනවද අමාරු වචන මොනවද කියලා අපි එකක් නෑර බලමු. ඉතින් දරුවනේ අද මම ලොකුවට මේ කොරියාවේ ජනකතා සම්බන්ධ විස්තරය කරන්නේ නැහැ. මොකද අපි ගිය සතියේදී ක්ලාස් එකේදී මේ ජනකතා වර්ග කරලා සහ කවි මේ හැමදේම ඔයාලට නෝට් එකක් ලබා දීලා තියෙනවා. මම හිතනවා පුතාට ඒක කියවන්න ඇති කියලා. මේ ඉතින් අද අපි බලන්න යන්නේ මේකේ මීනින්. අපි දැන් කතන්දරේ දැනගන්න ඕනනේ. හරි එහෙනම් බලමු. මුලින්ම තියනවා දැන් මේක කියවන්නේ yes නල්වත් මොකක්ද? ඔව් yes නල් කියලා එහෙම නෙමෙයි හොඳ. යෙන්නල් ඔන මාවරේ ගේරම් පෙන්නීගා සල්ගෝ ඉසස්සෝයෝ. මොකද කියන්නේ? යෙන්නල්. යෙන්නල් කියලා කියන දරුවනේ ඈත අතීතයේ දවසක. මේක හරියට යෙත්නල් වගේ. නමුත් ප්‍රොනන්සියේෂන් වලදී යෙන්නල්. මොකද යෙන්නල් කියන්නේ? ඈත අතීතයේ දවසක. දැන් ඔයාලා පුතේ මේ වෙලාවේ මේවා ලියන්න යන්න එපා. වචනවල මීනින් සියල්ලක්ම මම ටියුට් එකට දාලා තියෙනවා. හොඳද? ඒ නිසා. එහෙනම් ජෙන්නල් අතීතයේ දවසක ඔන කියන්නේ එකමත් එක කියලා කියන්නේ අපි එක මාල් කියන්නේ ගමක ගේරම් පෙන්නීගා සල්ගෝ ඉසස්සෝයෝ කම්මැලියෙක් ජීවත් වෙමින් හිටියා. ගෝ ඉසස්සෝය. ගෝ ඉත්තා කියන දරුවනේ මොකක් හරි මේ වෙලාව කරන්නේ ing ෆෝම් එකනේ. දැන් සල්ගෝ ඉස්සෝයෝ කිව්වොත් ජීවත් වෙමින් ඉන්නවා. නමුත් සල්ගෝ ඉසස්සෝයෝ කිව්වොත් ජීවත් වෙමින් හිටියා. ඊට පස්සේ ගේරම් පෙන්නීනන් ඉල්හනෙන් ගොස නෝම් ශිරෝ හෙස්සෝයෝ. දැන් අර එකමත් එක දවසක ගමක අතීත එකමත් එක දවසක ගමක කම්මැලිය ජීවත් වෙමින් හිටිය මේ කම්මැලියා ඉල්හනන් ගොස වැඩ කරන එකට නෝම ශිරෝ හෙස්සෝයෝ. ගොඩාක් අකමැති වුණේ. කියන්නේ මෙයා කිසිම වැඩක් කරන්නේ නැහැ ළමයි කම්මැලිකමේ ඔහොම බලාගත්තා බලාගෙන කනවා බොනවා නිදිනවා විතරයි. හරිද? ඊට පස්සේ මොකද කියන්නේ? කරේසෝ ඒ නිසා මේයෙන් පබ්මොක්ගු හැමදාම බත් කාලා නුවෝසෝ කියන්නේ වැතිරිලා ඉන්න. දැන් අපි උනද බත් එහෙම කාලේ ඉවරලා එකපාරට වැඩ කරන්න ගන්න නැහැ නේද? අපි නම් වැඩක් කරන්න කලින් චුට්ටක් කාලා බින්න නම් පොඩ්ඩක් වැතිරිලා ඉන්නවා. එතකොට මෙයා බලන්නකො නුවෝසෝ වැතිරිලා චම්මන් චස්සෝ. චම්මන් මන් කියන්නේ පමණක් විතරක්. චම්මන් චස්සෝ කියන්නේ නිදා ගන්න එක විතරයි කරේ. මොකද මේ කියන්නේ? ඒ නිසා හැමදාම බත් කාලා වැතිරිලා නිදා ගන්න එක විතරයි කරේ. නම් මේ ටික මොකද නැවත බලමු. අතීතයේ එක ගමක කම්මැලියෙක් ජීවත් වෙමින් හිටියා. ඒ කම්මැලියා වැඩ කරන එකට ගොඩාක් අකමැති වුණා. එම නිසා හැමදාම බත් කාලා වැතිරිලා නිදා ගන්න එක විතරයි කරේ. චම්මන් චස්සෝ. චදා චමල් චදා කියන්නේ නිදා ගන්නනේ දරුවනේ. අන්නේ ඊට පස්සේ මොනවද කියන්නේ? දැන් මේ තියෙන දරුවනේ උද්දෘත පාඩයක්. මේක මේ අම්මා ප්‍රකාශ කරන ප්‍රකාශය. මොකක්ද දැන් මේ කම්මැලියගේ අම්මා කියන්නේ? පබ් මොක්කෝ බත් කාලා පරෝ කියන දරුවනේ ඒ විගසම කියන්නේ. පබ් මොක්කෝ පරෝ නූමෙනෝ බත් කාලා ඒකම වැතිරුණොත් නම් සෝගාතේ ගවයෙක් වේ. චම්මන් චජි මාල්ගු නිදාගන්න එක විතරක් නොකොට දරුණි ජීමාල්දා කියලා ග්‍රැමර් එකක් තියෙනවා. මන් කියන එකක් තියෙනවා. මේ කලින් අපිට මුණ ගැහෙනවා වගේ පමණක් විතරක් කියන්නේ. ජීමාල්දා අරහා චම්මන් චජි මාල්ගු නිදාගන්න එක විතරක් කරන්නේ නැතිව ඒ වෙනුවට ජේපල් කියන දරුණි කරුණා කරලා ඉල් චොම් හේ වැඩ ටිකක්වත් කරපන් කියලා කියනවා. ඒතර සරලව මොකද්ද මේ කියන්නේ? බත් කාලා ඒකම වැතිරිලා හිටියොත් නම් හරකෙක් වෙයි. නේ? ගවයෙක් වෙයි. චම්මන් චජි මාල්ගු නිදා ගන්න එක විතරක් නොකොට චේපල් ඉල්චොම්මේ කරුණා කරලා වැඩ ටිකක්වත් කරපන්. ඊට පස්සේ ඔමොනිනන් හොගා නෝසෝ. හොගා නදා කියන දරුවනේ තරහ ගන්නවා.
මොකද ඒතර වාගා නාසෝ තරහ අරගෙන සොරි චොජ්ජිමාන්. සොරි චොජ්ජිමාන් කියන්නේ අයියෙන් කෑ ගහුවා. දැන් මොකද මේ අම්මා මේ කියන්නේ නිවිලාද? නැහැනේ. අම්මා මේක තරහ අරගෙන මහා හයියෙන් කෑ ගහලා කොච්චර කිව්වද? ගේ අරන් පෙන්නීන. කම්මැලියට නම් ඔමොනි ඒ මරණ. අද මේක විශේෂයෙන් කරුණා. මේක ඔමොනි අයි වගේනේ තියෙන්නේ. ඔමොනි අයි කියලා තිබ්බට කියවන්නේ ඔමොනි ඒ. ඇත්තට මේක නාම පදයකට අයිතිය හැඟවීම පිණිස තමයි එකතු කරන්නේ. අපි හිතමු දැන් අම්මාගේ බෑග්. දැන් අම්මට මොකද්ද කියන්නේ? ඔමොනිනේ. අම්මාගේ කියන්න ඕන නම් මෙන්න මේ අයි කියන නිපාතය අපි එකතු කරනවා. එතකොට මොකද්ද? ඔමොනි අයි නෙමෙයි. ඔමොනි ඒ. එතකොට අම්මාගේ බෑග්. ඔමොනි ඒ කබක්. ඒ වගේ ඔමොනි ඒ මරල් අම්මාගේ වචන තජ්ජි මොකද්ද තියෙන්නේ? ඔමොනි ඒ මරල් තජ්ජි අනස්සෝය අම්මාගේ වචන කිසි දෙයක් මේ කම්මැලියට ඇහුණද නැහැ. එහෙනම් සරලව ගත්තොත් මොකක්ද මේ පළවෙනි කොටස? අතීතයේ එක ගමක කම්මැලියෙක් ජීවත් වෙමින් හිටියා. මේ කම්මැලියා වැඩ කරන එකට ගොඩාක් අකමැති වුණා. ඒ නිසා හැමදාම බත් කාලා වැතිරිලා නිදාගන්න එක විතරයි කරේ. චම්මන් චස්සෝ නිදාගත්තා විතරයි. දැන් අම්මා මොකද කරන්නේ? අම්මා තරහා ගිහිල්ලා මේ කියනවා පුතාට බත් කාලා ඒකම වැතිරිනොත් නම් හරකෙක් වෙයි. නේ? ඊට පස්සේ නිදාගන්න එක විතරක් කරන්නේ නැතිව කරුණාකරලා වැඩ ටිකක්වත් කරපන්. අම්මා තරහා ගිහිල්ලා මහා අයියෙන් කෑ ගහපු නමුත් කම්මැලියට අම්මගේ වචන ඇහුනේ නැහැ. ඉතින් දරුවනේ මේ ටික තමයි අද කොටස. අපි ඊළඟ වීඩියෝ එකෙන් බලමු. ඉතින් දරුවනේ මේ අමාරු වචන සියල්ලක්ම ඔයාලගේ ටියුට් එකට දාලා තියෙනවා. සහ මේකේ කතන්දරයක් විදිහට අපි සියල්ලම සිංහලෙන් ඔයාලට දීලා තියෙනවා. සරලව මේක ඔළුවට දාගන්න. එහෙනම් අපි ඊළඟ කොටසෙන් දැන් මේක කොටස් කිහිපයක් තියෙනවා. ඒ කොටසත් අපි බලමු. චකරම් යරබුන් අන්‍යෝන් කෙසේයෝ අන්‍යෝන්